කවද මේ අසිරිමත් රූපලාවන්නෙන් පිරිපුන් යුවතිය. ඇගේ දස්කම්මෙන් මැගේ රූපයත් මගේ හදවත මොහොතකින් සොරාගෙන අවසන්. පියාණෙනි, මෑණියනෙනි, අර නලගන කෙරෙහි මා සිත තදින්ම බැඳී තිබේ. ඇය නොමැතිව මට ජීවත් විය නොහැ. පුත්‍රය, කුමක්ද මේ පවසන විකාර? සමුගන්න පියාණෙනි, සමුගන්න මැණියනි. මේ මාලිගාවේ ඇති රන් රිදී මුතුමැණික් මගේ සිතේ ගිනි නිවන්නට සමත් නැහැ. මාමණ්ඩිය, මං ඔබේ දියණියට ආදරෙයි. මාවත් ඔබේ කණ්ඩායමට බඳව ගන්න. තරුණය, ඔබ සිටු පුත්‍රයෙක්. මේ දුෂ්කර ජීවිතය ඔබට හුරු නැහැ. මං ඔබලගේ බඩු පොදි උස්සන්නම්. මං උනාම වැඩක් කරන්න. බලන්න අපේ පුතු දෙස. මං මාලිගාවේ සැප සම්පත් අත්හැරාවේ මේ සතුට වෙනුවෙන්. සැබෑවකි ස්වාමිනි. ඔබ කළ කැපකිරීම මා දන්නවා. මගේ පුතු දැන් වැඩි තරුණෙක් වීමට සැරසෙනවා. බලන්න. සියල්ලන්ම දස්කම් දක්වනවා. මගේ බිරිඳ පවා අහසේ නලගනක වගේ පියබනවා. නමුත් මම ඔතේ, බලන්න මේ ඔබේ පියා දෙස. ඔහු දන්නේ අපේ බඩු පොදි උස්සන්න විතරයි. සොඳුරිය, ඔබ මට මෙසේ අපහාස කරන්නේ ඇයි? දක්ෂතාවයක් නැති මිනිසා කරත්ත ගොනෙකු වැනියු. මාමණ්ඩිය, මටත් ඔබේ ශිල්පය උගන්වන්න. අඩි 60ක් උස උණ බම්බුවක් මුදුනේ සිට කරණම් ගසන ආකාරයම. පින්වත් ජනයිනි, බලන්න. මේ සිටු පුත්‍ර උග්ගසේන අද පෙන්වන විස්මිත දස්කම දෙස. උග්ගසේන, කය නැටවීමෙන් ඔබ ලබන ජයග්‍රහණය තාවකාලිකයි. මේ දහම අසන්න. අතීතය කෙරෙහි ඇති බැඳීම් අත්හරින්න. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා මෙතෙක් කල් රැවටී සිටියෙමි. මේ කරනම් ගැසීමෙන් සිතේ කෙලසුන් නැසෙන්නේ නැත.